පිටකොටුව? මේ නම ඇහුණ ගමන් අපේ ඔළුවට එන්නේ සෙනග ഘോഷාව දුවිල්ල නේද? ඒත් මේ අපි දකින කලබලයට යටින් ලංකාවෙන්ම ඉතිහාසයයි ආර්ථිකයයි පාලනය කරන ලොකු බලවේගයක් හැංගිලා තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද? අද අපි කතා කරන්නේ අන්න ඒ දෙන. දවසකට ලක්ෂ 10කටත් වඩා වෙඩි පිරිසක් හිතාගන්න පුරනද? ඒ කියන්නේ අපේ රටේ සමහර දිස්ත්‍රික්කවල ඉන්න මුළු ජනගහනයටත් වඩා සෙනගක් එක දවසකින් පිටකොටුව හරහා එහා මෙහා යනවා. ඉතින් එතන හුවමාරු වෙන සල්ලි ප්‍රමාණය කෝටි ගණන් නෙවෙයි බිලියන ගණන්. අන්න ඒක තමයි පිටකොටුවේ ඇත්තම සයිස් එක. ඉතින් මේ තෙරපිලා දාඩිය දාගෙන යන මිනිස්සු මේ ഘോഷාව මේ හැමදේම අස්සේ හැංගිලා තියෙන කතාව මොකද්ද? කොහොමද මේ දැවන්ත ආර්ථික බලය මෙතන ගොඩනෙගුනේ? අපි අද යන්නේ අන්න ඒ රහස් පස්සේ පිටකොටුවේ වීදි දිගේ අතීතයටයි වර්තමානයටයි. හරි. මේ දැවන්ත කතාව අපි පටන් ගමු මුල ඉඳන්ම. ඒ කියන්නේ මීට අවුරුදු 500කටත් එහා අතීතෙන් මේ නම හැදුණු තැනෙන්. පිටකොටුව නැත්නම් ඉංග්‍රීසියෙන් පෙට්ටා. කොහොමද මේ නම හැදුනේ? හරිම සරලයි. පෘතුගීසි ඕලන්ද කාලය එයාලා කොළඹ වටේට ලොකු බලකොටුවක් හැදුවා. ඉතින් ඒ කොටුවෙන් පිටත තිබුණු ප්‍රදේශයට තමයි සිංහලෙන් පිටකොටුව කිව්වේ. දෙමළ භාෂාවෙන් කියන පුරක්කොට්ටේ කියන එකේ තේරුම ඕකම තමයි. ඇත්තටම අපි අද පිටකොටුවේ ඇවිදිනකොට අපි ඇවිදින්නේ ඉතිහාසයේ උඩින්. අද අපි කෞතුකාගාරයක් විදිහට දකින ඕලන්ද කෞතුකාගාරය කියන්නේ එදා ඕලන්ද ආණ්ඩුකාරවරයා ජීවත් වුණු නිල නිවස. ඊටත් කලින් 1749 දී හදපු වුල්වෙන්ඩල් පල්ලිය, 1908 දී ඉදිවුණු රතු පල්ලිය මේ ඔක්කොම මේ බිමේ තියෙන ගැඹුරු කතාවට අදටත් පණ දෙන සාක්ෂි. ඉතින් මේ ඉතිහාසයෙන් හැඩගැහුණු පිටකොටුව ටිකින් ටික ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත් වුණා. මේක නිකම්ම බඩු විකුණන තනක් වෙළඳ පොලක් විතරක් නෙවෙයි. මේක තමයි රටේම ආර්ථිකය පාලනය කරන නියාමකයා. මේක සමහර විට විශ්වාස කරන්න අමාරු වෙයි. ඒත් මේක තමයි ඇත්ත. පිටකොටුවේ හාල්, සීනි, පරිප්පු කිලෝ එකකේ මිල රුපියලකින් එහා මෙහා වුණොත් ඒකේ බලපෑම යාපනයේ ඉඳන් කතරගම වෙනකම් හැම කඩේකටම දැනෙනවා. රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවෙනවද නැද්ද කියන එකේ ලොකු තීරණයක් හැදෙන්නේ මෙතන. හැබැයි මේ දැවන්ත වෙළඳපොළ පාලනය වෙන්නේ හරිම අපූර්ව විදිහකට. හරියට විසඳපු ක්‍රොස්වර්ඩ් පසල් එකක් වගේ. හිතන්න ඉලෙක්ට්‍රොනික බඩු ඕන නම් යන්න ඕන පළවෙනි හරස් විදිහට. රෙදිපිලි රත්තරන් බඩුවේම ඕන නම් දෙවෙනි හරස් විදිහට. මේ විදිහට හැම බඩු වර්ගයකටම වෙනම වීදි තියෙනවා. ඒ නිසා පිටින් පේන අවුල් සහගතකම ඇතුලේ පුදුම විදිහේ කාර්යක්ෂමතාවයක් වැඩ කරනවා. හොඳයි. මේ ආර්ථික යන්ත්‍රයට පණ දෙන්නේ කවුද? අන්න ඒක තමයි පිටකොටුවේ ඇත්තම හදවත. ඒ කියන්නේ මෙතන ජීවත් වෙන, වෙළදාම් කරන විවිධාකාර සංස්කෘතියින් පිරුණු මිනිස්සු. පිටකොටුවේ වීදියේක ඇවිදගෙන යද්දී එකම කඩපෙලක සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගාය විතරක් නෙවෙයි අපි වැඩි හලවත් නැති බෝරා, මීමන් ප්‍රජාවන්ගේ වෙලෙන්දොත් එකට hina වෙවි ගනුදෙනු කරනවා දකින්න පුරුවන්. ඇත්තටම කිව්වොත් ලංකාවේ විවිධත්වය එකම තැනක සහජීවණයෙන් තියෙනව දකින්න ඕන නම් යන්න තියෙන හොඳම තැන තමයි පිටකොටුව. පිටකොටුවේ අනන්‍යතාවයේ උටුන්න කිව්වොත් හරි ඒ තමයි රතුපල්ලිය. හිතන්න 1908 දී මේක හදද්දී මේක පාවිච්චි කරලා තියෙන්නේ නිකම්ම ආගමික ස්ථානයක් විදිහට විතරක් නෙවෙයි. එදා මුහුදෙන් එන නැව්වලට කොළඹ වරායේ හොයාගන්න පාවිච්චි කරපු ලකුණක් ප්‍රදීපාගාරයක් වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කායිමන් දොරකඩ පැරණි නගර ශාලාව වගේ තැන්. මේ හැමදේම පිටකොටුවේ වීදිවලට Tamanටම ආවේනික කතාවක් අනන්‍යතාවයක් දෙනවා. හරි. අපි දැන් පිටකොටුවේ ඉතිහාසය, ආර්ථිකය, සංස්කෘතිය මේ ඔක්කොම ගැන කතා කළා. දැන් තමයි වැදගත්ම කොටස. මේ දැනුම පාවිච්චි කරලා පිටකොටුවට ගියාම එතනින් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? මෙන්න රහස් ටිප්ස් ටිකක්. හොඳට අහගන්න. පිටකොටුවෙන් බඩු ගන්න යනවා නම් මේ ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. 1. තොගමිලට බඩු ඕන නම් උදේ 9ට කලින් එතන ඉන්න ඕන. 2. කවදාවත් කියපු පළවෙනි ගානට බඩු ගන්න එපා. හොඳට කතා කරලා මිල අඩු කරගන්න. ඒක තමයි සිරිත. 3. විශේෂයෙන්ම ෆෝන්, චාර්ජර් වගේ ඉලෙක්ට්‍රොනික බඩු ගනිද්දී වගකීමක් දෙන කඩයක්ම තෝරගන්න. අන්තිම සහ වැදගත්ම දේ සෙනගස්සේ යද්දී තමන්ගේ පර්ස් එක, ෆෝන් එක ගැන හොඳට ඇහගහගෙන ඉන්න. ඒක තමයි නුවණ. ඉතින් අවසාන වශයෙන් අපි තීරුම් ගන්න ඕන දේ තමයි මේ. පිටකොටුව කියන්නේ නිකම්ම ගොඩනැගිලි ටිකක් තියෙන බඩු විකුණන නගරයක් නෙවෙයි. ඒක ලංකාවේම ජීවීය ස්පන්දනය වෙන තැන. ඒ ഘോഷාව, ඒ දූවිල්ල, ඒ රස්නය මේ හැමදේම මැද්දේ තියෙනවා. අපිව ආයෙත් හෙට ඇදලා ගන්න පුදුම ආකර්ෂණයක්. ඉතින් ඊළඟ වතාවේ පිටකොටුවේ වීදියේක තෙරපෙද්දී පොඩ්ඩක් හිතන්න.
ඉන්නේ නිකම්ම වෙළඳපොලක නෙවෙයි ලංකාවේ ඉතිහාසය, ආර්ථිකය සහ සංස්කෘතිය එකට කැටිවුණ හදවතේ කියලා. පිටකොටුවේ ගියපු ගමනක අමතක නොවන අත්දැකීමක් තියනවද? බඩු ගන්න හොඳම වීදිය මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.